මගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. නව වසරේට අලුත් බලාපොරොත්තුවක් එක්ක මට හිතුණා මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මේ අවුරුද්දට වගේම ජීවිතයේ ඉදිරි කාලේ විශ්වයේ ආශිර්වාදය ආකර්ෂණය එක්ක අපිට හරියම සැහැල්ලුවෙන් ලොකු ශක්තියකින් ජීවත් වෙන්න පුළුවන් කියලා මම ගොඩාක් විශ්වාස කරනවා. ඉතින් මේ තියන්නේ මාස 6කට වැඩි කාලයක් මම පාවිච්චි කරපු මගේ කුරුඳු පහන. ඔයාලට පේනවා ඇති හරියට සැලකිල්ලෙන් පහන පාවිච්චි කරපු හින්දා පහනට කිසිම දෙයක් වෙලා නැති බව. නව අවුරුද්දට හැමදේම අලුත් වෙනකොට මට හිතුණා මම හැමදාම උදේ හවස දකින මට ආශිර්වාද කරන මගේ මේ විශ්වීය බලගත් කුරුඳු පහන අලුත් කරොත් හොඳයි කියලා. ඉතින් පහන ගැන ගොඩාක් විස්තර මගෙන් කට්ටිය අහලා තිබුණ හින්දා මට හිතුණා මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. පහන හරියාකාරව භාවිතා කරා නම් ඔයාට පුළුවන් මේකේ තියෙන කාසි ඒ වගේම මේකේ තියෙන කුරුඳු මේ හැම දෙයක්ම නැවත භාවිතා කරන්න. විශ්වයේ විශ්වාස කරන විශ්වයේ ආශිර්වාදයේ විශ්වාස කරන ඔබට පුළුවන් මේ කුරුඳු පහනෙන් මිල මුදල් ආකර්ෂණය කරගන්න වගේම නිවසේ තියෙන අහිතකර බලපෑම් ඉවත් කරගන්නත් මේ කුරුඳු පහන ඔයාට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්. ඉතින් දැන් මම ඔයගලන්ට කියලා දෙන්නම් කුරුඳු පහන මම හදන්න භාවිතා කරන දේවල් මොනවද කියලා. ඉතින් මේ තියෙන විනිවිද පෙනෙන කෝප්පයක්, මේක වීදුරු කෝප්පයක්, ඒ වගේම අපිට කාසිය අවශ්‍යයි. ඒ වගේම තමයි කුරුඳු පොතු. කරාබු නැටි 2-3ක්. ඒ වගේම අපිට අවශ්‍යයි ගිනි පෙට්ටියක්. පොල් තෙල් අවශ්‍යයි. ඒ වගේම කුරුඳු තෙල්. ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය දෙයක් තමයි ලුණු. නිවසේ දෝෂ දුරු කරගන්න, සෞභාග්‍ය වැඩි කරගන්න, සතුට වැඩි දියුණු කරගන්න ලුණු කියන්නේ හරිම හොඳ දෙයක්. අපි මුලින්ම කුරුඳු පහන හදන්න භාවිතා කරන වීදුරු පතුලට කාසි කිහිපයක් දාගන්නවා. මේ කාසි කිහිපය වැහෙන ප්‍රමාණයට අපි ඊට පස්සේ ලුණු එකතු කරගන්න ඕනේ. ලුණු මේ ආකාරයට එකතු කරගත්තට පස්සේ කුරුඳු කැපලි කිහිපයක් වීදුරුවෙන් එළියට දිස්වෙන ආකාරයට වීදුරුව වටේට මෙන්න මේ විදියට එකතු කරගන්න ඕනේ. සෑහළු මනසකින් වගේම ඉවසීමෙන් මේ පහන ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. ඊට පස්සේ කරාබු නැටි 2කුත් මේක ඇතුළට ගහලා නැවතත් ලුණු දමා අපේ ඉතුරු කාසි ටික මෙන්න මේ විදියට එළියට දිස්වෙන ආකාරයට ලුණු තුලට බස්ස ගන්න ඕනේ. අපි එහෙම කරගත්තට පස්සේ ආයෙමත් ලුණු ටිකක් අරගෙන ඒ ටික සේරම වැහෙන විදියට පාන තුලට දාගන්න ඕනේ. දැන් අපි මේකට පොල් තෙල් දාගමු. ඉතින් පොල් තෙල් ටිකක් දාගත්තට පස්සේ ඔයාලට පෙනේ පොල් තෙල් ටික ඔක්කොම ලුණු පල්ලයට බහිනවා. ඉතින් ලුණු පල්ලයට බහිනකන් ටිකක් වෙලා තියාගන්න. ඒ අතරතුර මම දාගන්නවා මේකට කුරුඳු තෙල්. කුරුඳු තෙල් ඔයගොල්ලන්ට මේ වෙලාවේ හොයාගන්න නැත්නම් ඔයාලට පුළුවන් ඒ වෙනුවට පොල් තෙල්ම භාවිතා කරන්න. කුරුඳු තෙල් භාවිතයෙන් ඔබට හරිම නැවුම් සුවඳක් මුළු ගේ පුරාම වේදෙනවා විඳ ගන්න පුළුවන්. අවසාන වශයෙන් ගිනි කූරක් පහන මැදින් මම මේ විදියට රඳවනවා. ඒ වගේම ඔයගොල්ලෝ ගොඩාක් දුරට සැලකිලිමත් විය යුතු දෙයක් තමයි පහනේ තෙල් ඉවර වෙගෙන එනකොට අනිවාර්යයෙන්ම පහනට තෙල් දාන්න, නැත්නම් පහන කළු වෙන්න බලනවා. ඒ වගේම පහන ගිනි ගන්නත් පුළුවන්. ඔබ මේ පහන ඊටාම සැලකිල්ලෙන් වගේම නිසියාකාරව භාවිතා කරනවා නම් ඔබට ගොඩාක් කාලයක් මේ පහනම භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. මම කුරුඳු පහන නිවා ගන්න පොල් තෙල් ටිකක් මේ විදිහට වැඩිපුර පහනට එකතු කරනවා. එවිට මෙන්න මේ ආකාරයට පහන නිවී යනවා, ඔයගලන්ට දිස් වෙනවා. ඉතින් ආදරණීය විශ්වය, අප සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා අරමුණු පහසුවෙන් හා ඉක්මනින් ඉටු කර දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි.